බුද්ධාගම ලංකාවට දීමත් එක්ක ඒ කියන්නේ රජු තිසරණ සහිත පන්සිල් ගැන්වීම කියන්නේම රාජ්‍ය භික්ෂුවගේ අනුගාමිකයෙක් කිරීම. හොඳට කල්පනා කරලා බලන්න රජවරු වෙනස් වුණා. දේශපාලන ක්‍රමවේදත් වෙනස් වුණා. රාජ්‍ය පෙළපත් වෙනස් වුණා. හැබැයි සංඝ පරිපාලනය අඛණ්ඩව තිබ්බනේ. වෙනස් වෙච්ච හැම පෙළපතකටම සිද්ධ වුණා භික්ෂුව ඉදිරියේ දන ගහන්න. එතකොට තේරෙනවා මේ ලංකාවට දුන්න බුද්ධාගම කියන්නේ ධාර්මික මේ අර විමුක්ති මාර්ගික බුද්ධාගමක් නෙවෙයි. ලංකාවට දුන්නේ පැහැදිලිව දේශපාලන බුද්ධාගමක්. ඒකෙන් තමයි ගැලවෙන්නේ. ඒ කියන්නේ නිවන් මාර්ගයක් බොරුවට මිනිස්සුන්ට පෙන්නලා එක කර්ම න්‍යාය, පින්පව් සංකල්ප අලාමේ ඔක්කොම දාලා ජනතාව ඒ කියන්නේ රාජ්‍ය ප්‍රශ්න කරන එකෙන් නතර කරලා තියෙනවා නේද? ඒ කියන්නේ සමාජ ආර්ථික දේශපාලන සෞඛ්‍ය ප්‍රශ්න මිනිස්සු හිතනවා මේ කියන්නේ මේ ලාංකීය දේශපාලන බුද්ධාගමෙන් දුන්න මේවා සිද්ධ වෙන්නේ උඹලගේ පෙර කරපු පින්පව් නිසා. පින්පව් නිසා. කර්මය. ඒවා උඹලට උරුම දේවල්. මේවා කර්මය. ඒක නිසා මේ ප්‍රශ්න කරන්න යන්න එපා. කර්මයේ කියලා මේකට කර්මයට වැඳගෙන හිටපල්ලයි. මේ රාජ්‍යයක් කියන එකක් ඇත්තටම දියුණු කරන්න ඕන නම් මේ වගේ ඒ කියන්නේ මේ වසර ගණනාවක් අවුරුදු 2000 ගණනක් කවලා තියෙන පච ෆැන්ටසි ටික මිනිස්සුන්ට. ඒක නැති කරන්නේ නැතුව රාජ්‍ය දියුණුවක් නැහැ ලංකාවේ. පරිහානි විතරයි තියෙන්නේ. මොන පාලනය ආවත් ඒගොල්ලන්ට වෙනස් කරන්න බෑ. දැන් අවසානයේ ඒකනේ මේ ජාති ජන බලවේග ආණ්ඩුවට සිද්ධ වුණානේ. ඒ කියන්නේ ආගම සරණං ගච්ඡාමි වෙන්න. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිසංස්කරණ ටිකක් හරි කරලා මුල පුරයි කියලා සමාජ පරිවර්තනයකට. එහෙම නැතුනොත් මේ ඉස්සරහ තාරුන් ඒ කියන්නේ ඛේදවාච වලින් නතර වෙන්නේ මේ. මේක මේගොල්ලන්ට කරන්න පුළුවන් හැබැයි ඒක. කරන්න පුළුවන්. බලය තියෙනවා. එතකොට ඊළඟ මේවා එක තමයි මේවා කරලා ඉන් පස්සේ 48න් පස්සේ දැන් ඉංග්‍රීසීන්ටත් අවසානයේ සිද්ධ වුණානේ. කියන්නේ භික්ෂූන් එක්කම යන්න. කියන්නේ ඉංග්‍රීසීන් මොකද කරේ අවසානයේ ආණ්ඩුවට තිබ්බ තනතුරු තානාන්තර පිරිනැමීමේ බලය අවසානයේ මල්වත්තට අස්ගිරියට පිරිනැමුවා. දැන් ඒක මට බලා ගන්න පුළුවන් උනේ අර වෙන්තොට අත්තදස්සේ හාමුදුරුවන්ගේ ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක් කියන මේවා එකේ හැඳින්වීමේ හරි ලස්සන ගණනාතෝපේශයකර දාලා තියෙනවා. ඒ කියන්නේ මේකටත් විත්තරණයත් එක්ක ලංකාවේ බුද්ධාගමේ පරිවර්තන. විහාර දේවාලගම් 50 තරව මේවා හැදුනා. අවසානයේ සංඝයා වහන්සේලා තමන්ගේ බලය මේ ඉංග්‍රීසි ආණ්ඩුව ඇතුලේ මේවා කරා. ඒක නිසා නේද මහා වංශයෙන් ඒ කියන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවට පුදුම අභිවාදන ගොඩන්නේ දුන්නේ උඩරට භික්ෂුන් වහන්සේලා. ඒ ආණ්ඩුකාරවරු බෝසත්වරු කරානේ අවසානයේ. එතකොට ඔය ඔබතුමාට තේරෙනා නේද එන ඕන පාලකෙක් එක්ක මේගොල්ලෝ ලින්ක් වුණා මිසක ඉතින් එහාට වැඩක් නැහැ මොකක්වත්. සමාගමේ ආරක්ෂාව තමයි පැවැත්ම ආරක්ෂාව තමයි වඩාත්ම බලලා තියෙන්නේ. එහෙම නැතුව ජනතාවගේ සුබ සාධනය හරි ජනතාවගේ පැවැත්ම හරි පිළිබඳ සැලකිලිමත් වුණා කියන කාරණාව පෙන්눔 කරන්නේ. අසහ 48න් පස්සේ ඊට පස්සේ බණ්ඩාරනායකගේ දේශපාලන ව්‍යාපෘතේ සංඝවේද ගුරු ගෝවිකම් කරු කියලා පංචමහා බලවේගයක් කරලා අවසානයේ ඒක ඇතුළෙම මේ මිනිහා වෙඩි කාලමලා. අදටත් දැන් බෞද්ධ දේශපාලන දර්ශනය බලන්නකොනේ කොච්චර මැදිහත් වීමක් කරනවද කියලා. සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක් කරන්න බෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න බෑ. ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරන්න බෑ. සංචාරක ව්‍යාපාරයට එහෙමනම් හැම තැනටම තියන්න බෑ. හැම තැනටම ඒ කියන්නේ ඇගිලි ගහනවනේ. ඔව්. ඒ ලංකාවේ රාජ්‍ය ආගමෙන් වෙන්වී යුතුයි. පැහැදිලිවම. ඒ ආගමට ආගමේ වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ. ඔව්. රාජ්‍ය මේ ආගමිකකරණය වෙන්න ගියපුවන් පස්සේ කොහොමත් ඉදිරි ගමනක් නෑ. මොක තමයි විශාලම ප්‍රශ්නේ මේ. කියන්නේ අපිට ඕනේ දියුණු රටක දියුණු පුරවැසිය හැටියට ජීවත් වෙන්න නම් ආගමික මානසිකත්වය අයින් කරන්න. හැබැයි මේ එක රටක් එක නීතියක් එන්න ඕනේ. මුස්ලිම් අයට එක නීතියකුයි, දෙමළ අයට එක නීතියකුයි, ක්‍රිස්තියානියගේ ඒ සෙල්ලම් හරියන්නේ. එක ශක්තිමත් රාජනීතියක් ගේන්න ඕනේ. ඒකයි තමයි. ඒ කියන්නේ තම තමන්ගේ ආගමික විශ්වාසයන් රාජනීතිය බවට පත් කරන්න දෙන්න හොඳ නැහැ කාටවත්. ලවුඩ් ස්පීකර් ගලවනවා නම් පල්ලියේ පන්සලේ කෝවිලේ ඔක්කොම ගලවන්න ඕනේ. ඔක්කොම ගලවන්න ඕනේ මම කියන්නේ. ඊළඟට ළමා විවාහ මේවා කරනවා නම් ඒ සියල්ලටම ඒ පොදු විදිහට තමයි ළමා විවාහ නතර කරනවා නම් ඒ පොදු මේවා දාන්න ඕනේ. මේ අර නීතිය තියෙනවා, මේ නීතිය තියෙනවා. ආගමික නීතියෙන් රාජනීතියට බද්ධ කරගන්න හොඳ නැහැ. ඒත් වෙච්ච ගමන් ඉවරයි. ආගම කියන එක හැම වෙලාවෙම රාජ්‍යයේ නීතියට යටත්ව තියන්න ඕනේ. පූජකයත් යටත් කරන්න ඕනේ, ආගමික දර්ශනත් යටත් කරන්න රාජ්‍ය නීතියට. එහෙම නැති වුණොත් මේ ආගමික හිතුවක්කාරය නිසා මේ රටේ තවත් ඛේදජනක ප්‍රශ්න ඇති වෙලා, ලේවිලවල් ඇති වෙලා විනාශ වෙලා නතර වෙන්නේ. පිස්සෝනේ බිහි කරලා දෙන්නේ හැම ආගමකින්ම. පෙලක් බඩවල වල බෝම්බ බැඳගෙන මැරෙනවා. අත් මිනිස්සු කන්‍යාව හොයාගෙන යනවා. ක්‍රිස්තියානි ආගමෙත් එහෙමයි. කියන්නේ අර පේන්නේ නැද්ද ලෙඩ සුව කරනවා, ලෙඩ යවනවා කියලා අර කවුද එක්කෙනෙක් කර මොකද්ද මිරකන් රෝම්ද මොකක්ද කරන ජෙරම්. එතකොට මේ විකාර තියෙනවා. ඊළඟට බෞද්ධ විකාර.
ඉතින් මේ වගේ භූතයෝ එළවනවා. භූතයෝ එළවනවා. එතකොට වාහනවල ඉන්න. වාහනවල ඉන්න. එතකොට මේ ඇතුලේ වෙන ස්වයං වින්දනයක නේද ඉන්නේ මිනිස්සු. ආගමික. හැබැයි මේක භයානක ස්වයං වින්දනයක් ඈ. මේකේ කෙලවර අහිමි කරගන්නේ තමන්ගේ මානසික නිදහස. මේ භයානක තත්වයට මිදෙන්න නම් අපි ගන්න ඕන සමාජ දේශපාලනික අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මොනවද කියලා ආණ්ඩුවල වගකීමක් හොයලා බලන එක. එතකොට ඒක හොයලා බලන්නෙත් නැත්තම් මන් දන්නේ නැහැ. ඒ කියන්නේ අවසානයේ කොතනකින් මේ රටේ පැවැත්ම අනාගතයේ කොතනකින් තීරණය වේවි කියලා අපි හැමෝටම කල්පනා කරලා බලන්න වෙනවා.